Hello guys, අද ජපන් වීඩියෝ එකෙන් අපි යන්නේ නිචෝ කාසල් එක බලන්න. මේක තියෙන කියෝටෝ වලමයි. මේක ගැන හිස්ට්‍රි එක පොඩ්ඩක් කියනවා නම් මේක හදලා තියෙන්නේ 1603 මේක ප්‍රෙසිඩන්ට්ස් එක තමයි ටොකුගාවා ලිසුගේ. පිරියඩ් එක තමයි ඉඩෝක් පිරියඩ් එක 1603 ඉඳන් 1868 වෙනකම්. ඊට පස්සේ මෙයාගේ ග්‍රෑන්ඩ්සන් ලිමිට්සු මේක කාසල් එකක් විදිහට කම්ප්ලීට් කරලා තියෙනවා අවුරුදු 23කට පස්සේ. මේකට 5 ස්ටෝරි බිල්ඩින් එකක් ඇඩ් කරලා එහෙනම් මේගොල්ලෝ මේක හදලා තියෙනවා. ඊට පස්සේ ටොකුගාවා මෙතුනාට පස්සේ 1867 නිජෝ කාසල් එක ඉම්පීරියල් පැලස් එකක් විදිහට ජපාන් වල යූස් කරලා තියෙනවා. ඊට පස්සේ මේක ඩොනේට් කරලා තියෙනවා සිටි එකට. ඊට පස්සේ පබ්ලික් එකට ඕපන් කරලා තියෙනවා හිස්ටොරික් සයිට් එකක් විදිහට. මේකේ පැලසස් ජපාන් ආකිටෙක්චර් එකේ මේ එකන් ෆෙඩරල් ඊරා එකේ තියෙන දැන්ට තියෙන එකන් හොඳම එක්සාම්පල්ස් තමයි මේකේ තියෙන පැලසස්. ඒක හින්දා මේක ඒකයි මේකේ තියෙන හිස්ටොරික් වැලියු එක හින්දායි මේ කාසල් එක UNESCO World Heritage Site එකක් විදිහට 1994 වල රෙජිස්ටර් කරලා තියෙනවා. So මෙතන guys අපි මේ දැන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේක මාරම ලස්සනයි. දැන් අපි මේ කාසල් එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. මේ කාසල් එක වටේටම තියෙනවා මේ ලේක් එක වගේ මේක ඒක ප්‍රොඩක්ෂන් එකට හදලා තියෙන්නේ. අපි දැන් ඉස්සරහට තියෙන්නේ දකින්නේ කාසල් එක ඇතුලේ තියෙන බිල්ඩින්ග්ස්. මේක ඇතුලේ ගාඩන්ස් තියෙනවා. ඒකම කාසල් බිල්ඩින් එක තියෙනවා. කාසල් බිල්ඩින් එක ඇතුලේ මේගොල්ලන්ගේ ඒ කියන්නේ ඒ රිජිම් එකේ ඒගොල්ලෝ ගත්ත තීරණ නම් මනම් ඒවැ ෆොටෝස් එහෙම කියන්නේ චිත්‍ර ඇඳලා තියෙනවා. හැබැයි unfortunately අපිට ඒ කියන්නේ ඇතුලේ තියෙන පික්චර්ස් වල ඒ කාසල් එක ඇතුලේ තියෙන රූම්ස් වල මොකුත් ෆොටෝස් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මේක රෙස්ට්‍රික්ට් කරලා තියෙන්නේ. හැබැයි අපිට මේ එලි ගාඩන් එකයි අවුට්සයිඩ් කාසල් එකයි ඔක්කොම කවර් කරන්න පුළුවන් වුණා මේ වීඩියෝ එකෙන්. So enjoy the video guys. දැන් guys අපි කාසල් එකෙන් එක්සිට් වෙන ගමන් ඉන්නේ. මේ අනිත් එක්සිට් එකෙන් තමයි අපි දැන් එළියට යන්නේ. මෙතන මාරම ලස්සනයි guys. ඔයගොල්ලෝ කියෝටෝ આવොත් මේ පැලස් එක බලන්න එන්න. මෙතන මාරම වැලියු එකක් තියෙනවා. So thank you very much guys වීඩියෝ එක බලුවට. අපේ තව ජපාන් වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒකෙන් please subscribe කරන්න, like කරන්න, comment කරන්න. Thank you very much guys.